සුබ දවසක් යාළුවනේ. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අද ඔයාලට අරන් ඇවිල්ලා තින්නේ අවුරුද්ද සල්ලි කීයක් හරි හොයාගන්න පුළුවන් සුපිරි site එකක්. මම අද ඔයාලට කියලා දෙනවා මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද, ඒ වගේම withdrawal එකක් ගන්නෙ කොහොමද, මේ හැමදේම කියලා දෙනවා. වීඩියෝ එක පොඩ්ඩක්වත් skip නොකර බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට. මම පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ link එකක් දාලා තියන්නම්. මම දාලා තියෙන link එක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඔයාලා මෙතන අනිවාර්යයෙන්ම ඔයාලගේ වැඩ කරන email එකක් දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම වැඩ කරන email එකක් දෙන්න. මම දැන් මෙතන සටස් කරලා මගේ email එක type කරගන්නවා. මම දැන් මෙතන මගේ email එක type කරගත්තා. ඔයාලා ඊට පස්සේ මෙතනින් මේ next කියන බටන් එක දෙන්න ඕනේ. මම දැන් ඒක දෙනවා. ඊට පස්සේ ඔයාලගේ email එකට verification code එකක් එනවා. ඔයාලා email app එක open කරලා පොඩ්ඩක් check කරලා බලන්න. මම දැන් මේ code එක මෙතෙන් type කරගන්නවා. ඔයාලා මේ විදිහට code එක type කරගෙන ඔයාලට password එකක් දෙන්න ඕනේ. ඒක අංක 8කින් යුත් වෙන්න ඕනේ. ඒකට ඔයාලගේ නම දීලා අංක ටිකක් හරි මොන හරි ඔයාලට කැමති විදිහකට ඒක දෙන්න පුළුවන්. මම දැන් මෙතන මම password එක type කරගන්නවා. මම දැන් මේ විදිහට type කරලා register කියන බටන් එක දෙනවා. ඊට පස්සේ ඔයාලව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට යනවා. මේක තමයි මේ site එකේ home interface එක. දැන් අපි බලමු මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම මේකට සල්ලි දාගෙන ඉන්න ඕනේ. සල්ලි හොයන්න ඕන නම් දැන් එහෙම කිව්වා කියලා හිතන්න එපා. රුපියල් 1000 2000 3000 දාන්න ඕනි කියලා. ඔයාලට මේක රුපියල් 600 ඉඳන් ඩිපොසිට් එකක් කරගන්න පුළුවන්. මම දැන් කියලා දෙන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. ඔයාලා මෙතන දකුණු පැත්තේ යටම තියෙන assist කියන බටන් එක ටච් කරගන්න ඕනේ. මම දැන් එතෙන් ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් recharge කියලා option එකක් තියෙනවා. දැන් ඔයාලා ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ දැන් මේ වගේ interface එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට මෙතනින් Binance account එකක් වගේ තියෙනවා නම් මෙතෙන්ට කෙලින්ම දීලා මෙතෙන් සල්ලි දාගන්න පුළුවන්. එහෙම නැතුව දැන් මම කියලා දෙන්නම් කොහොමද bank account එකකින් සල්ලි දාගන්න කියලා. ඔයාලා ඒකට මෙතන දකුණු පැත්තේ තියෙන fiat currency කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ LKR කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලා දාන amount එක මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයාලා යටට ගිහිල්ලා මෙතනින් next කියන බටන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ pay now කියලා තියෙන එක දෙන්න ඕනේ. මෙතෙන්ට ආවට පස්සේ මම දැන් pay now කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලව මේ වගේ තැනකට තමයි අරන් යන්නේ. ඔයාලා මෙතෙන්ට ඔයාලගේ වැඩ කරන phone number එක දෙන්න. අනිවාර්යයෙන්ම වැඩ කරන phone number එක දෙන්න. ඒකල යටින් තියෙන payment කියන එක touch කරගන්න. පේමන්ට් කියන එක ටච් කරගත්තට පස්සේ ඔයාලට bank details වගේක් දෙනවා. එහෙන් bank details payment කියන එක ටච් කරගත්තට පස්සේ ඔයාලට bank details වගේක් මෙතනින් පෙන්නනවා. ඔයාලා මේ මෙතන තියෙන bank details වලට ඔයාලා අර අතන කලින් දාපු amount එක දාලා ඉවට ඒකේ slip එකක් මේ මෙතන යටින් upload කරන්න තියෙනවා. ඔයාලා ඒකට අනිවාර්යයෙන්ම ඒකේ දැන් ඔයාලා online transfer කරනවා නම් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි නැත්නම් බැංකුවකට ගිහින් ට්‍රාන්ස්ෆර් කරනවා නම් ඒ බිල් එකේ ෆොටෝ එකක් හරි මෙතෙන්ට අප්ලෝඩ් කරන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ විනාඩි 15ක් පැය භාගයක් වගේ යනකොට වැඩිම වුණොත් පැය දෙකක් ඇතුළත ඔයාලගේ account එකට සල්ලි වැටෙනවා. අපි දැන් බලමු මේකේ කොහොමද සල්ලි හොයන්නේ කියලා. ඔයාලා ට්‍රේඩ් කරලා තමයි මේකේ සල්ලි හොයන්න තියෙන්නේ. මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක කරන්නේ කියලා. ඔයාලා දැන් ට්‍රේඩ් කරනවා කිව්වම හිතන්න එපා. කිසිම දැනුමක් ඕනේ නැහැ ඔයාලට මේකේ ට්‍රේඩ් කරන්න. දැන් බලමු කොහොමද මේකේ සල්ලි හොයන්නේ කියලා. ඔයාලා මෙතන මේ top trade කියන එකේ දකුණු පැත්තේ තියෙන color prediction කියන එකට යන්න ඕනේ. මම දැන් ඒකට යනවා. මම දැන් කියලා දෙන්නම් ඔයාලට මෙතනින් කොහොමද මේකේ සල්ලි හොයන්නේ කියලා. ඔයාලට මම යටින් comment box එකේ link එකක් දාලා තියන්නම් Telegram channel එක. ඔයාලා අනිවාර්යයෙන් මේකට join වෙන්න. ඒකේ මේකට අදාළ signal එක දෙනවා. දැන් අපි යන් Telegram channel එකට ගිහින් බලමු ඊළඟ signal එක මොකක්ද කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කොළ පාටින් දීලා තියෙනවා. අපි දැන් මේක දීලා බලමු. ඔයාලා මේක 100%ක්ම හරියන්නේ නැහැ. 85%ක් වගේ මේක හරියටම හරියනවා. ඔයාලා මේකෙන් ගේමක් ගහ ගන්න පුළුවන් ඔයාලට මේ ටික කාලය ඇතුළත.
ඔයාලට අනිවාර්යෙන්ම මේකෙන් අවුරුද්දට සල්ලි කීයක් හරි හොයාගන්න පුළුවන්. අපි දැන් බලමු මේ කවුන්ට් එක ඉවර වෙනකන් ඉඳලා අපි දාපු ට්‍රේඩ් එක වින් කරනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ට්‍රේඩ් එක වින් කරේ නෑ. අපි තව එකක් දාලා බලමු. ඒකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පාට දීලා තියෙනවා. මම දැන් මෙතනින් කොළ පාට සිලෙක්ට් කරලා amount එක දෙනවා. අපි බලමු මේ ට්‍රේඩ් එක වින් කරයිද කියලා. ඔන්න යන්නවනේ. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මේ ට්‍රේඩ් එක වින් කරා. දැන් මම පෙන්නන්නම් my orders මගේ orders වලට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ උඩින්ම මගේ ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා. මගේ profit එක 0.01ක් ඇවිල්ලා තියෙනවා මට. මේ විදිහට තමයි ඉතින් ඔයාලට මේකේ සල්ලි හොයන්න තියෙන්නේ. ඔයාලට මේකේ සිග්නල් දෙනවා. ඒ සිග්නල් වලට හරියනවා. දැන් මම කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේකේ withdrawal එකක් ගන්න කියලා. ඔයාලා මෙතන හෝම් එකට ඇවිල්ලා මෙතන දකුණු පැත්තේ assets කියලා තියෙන තැනට ගිහිල්ලා withdraw කියන බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට දැන් මෙතන Binance account එකක් තියෙනවා නම් USDT හරහා හරි TRX හරහා හරි ඔයාලට මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම කියන්නම් දැන් කොහොමද ඔයාලගේ බැංකු account එක කරගන්න කියලා. දැන් මෙතනින් ඔයාලා මේ currency කියන එක select කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන LKR කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ withdraw කරන amount එක දෙන්න. ඔයාලට මෙතන දැන් amount එක දීලා ඉවට ඔයාලා තව ටිකක් පල්ලෙහාට යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් name කියලා එකක් තියෙනවා. මේ name කියන එකට ඔයාලගේ බැංකු account එකේ අයිතිකාරයාගේ නම දෙන්න. ඊට පස්සේ එතනින් bank account කියලා තියෙනවා. bank එතනට ගිහිල්ලා ඔයාලා bank account number එක දෙන්න. එතනින් තව ටිකක් යටට ගියාට පස්සේ ඔයාලගේ bank එක select කරන්න තියෙනවා. එතනින් ඔයාලගේ commercial bank නම් commercial bank, people's නම් people's ඔයාලගේ bank එක දෙන්න. ඊට පස්සේ ඔයාලගේ branch එක දෙන්න. ඊට පස්සේ යටින් submit කියලා තියෙන එක දෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ ඔයාලගේ සල්ලි ඔයාලගේ account එකටම වැටෙනවා. මේ විදිහට තමයි යාළුවනේ ඉතින් මේකේ සල්ලි හොයලා withdraw කරගන්නේ. ඔයාලා යාළුවනේ අනිවාර්යෙන්ම මතක තියාගන්න මේකේ වැඩි සල්ලි හොයන්න යන්න එපා. ඔයාලා දවසට ගාණක් තියාගන්න මොකක් හරි රටාවක් තියාගන්න ඔයාලගේ 500 නම් 500ක් හොයලා අයින් වෙන්න. ඒ ටික තමයි යාළුවනේ එහෙනම් මට කියන්න තියෙන්නේ. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් තව කෙනෙකුට බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න මාව අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. අපි තවත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.